හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න මුලින්ම ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පෞගිය දවස් ටිකේම මට තිබ්බේ හරිම බිසි ඩියුටි ෂෙඩියුල් එකක්. ඉතින් ඒක නිසා මට වීඩියෝ එකක්වත් ගේන්න වෙලාවක් තිබුණේ නැහැ. ඔන්න ඉතින් 13-14 දවස් දෙකේ නම් කොහොම හරි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරගත්තා. ඉතින් මගේ අවුරුදු vlog එක මෙන්න මේ විදිහට මම අරගෙන එනවා. උදේ සුපිපුණු මලක් බඳු මේ ඉන්න මම තමයි ඉතින්. 13-14 දවස් දෙකේම මට තිබ්බ මෝර්නින් නයිට්. ඒ කියන්නේ මම මෝර්නින් ඩියුටියට ගිහිල්ලා ආයෙම ඒ දවසේ නයිට් එකටත් යන්න ඕනේ. ඒ කියන්නේ මම දවසට පැය 18ක් වැඩ කරනවා. දැන් වෙලාව පාන්දර 5ට විතර ඇති. ඉතින් මම නැගිටලා වොෂ් එකක් එහෙම දාගෙන ලෑස්ති වෙලා කිරි එකක් එහෙම බීලා යන්න ලෑස්ති වුණා. ඔන්න ඉතින් සුපුරුදු පරිදි ඩියුටි වාර්තා කරා වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් 13-14 කියලා වෙනසක් නැහැ ඉතින්. සාපේක්ෂව පේෂන්ස්ලා නම් අඩුයි. ඒ වුණාට වෙනදා තියෙන වැඩ ටික ඒ විදිහටම තියෙනවා. ඔන්න ඉතින් මේ ලෑස්ති වෙලා ඉන්නේ තුවාල වලට බෙහෙත් දාන්න යන්න. එළිය පේෂන්ස්ලා ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම වෝඩ් එකේ පේෂන්ට්ලා කීප දෙනෙකුත් ඉන්නවා. එයාලගේ තුවාල වලට බෙහෙත් දාන්න ඕනේ. මම ඉතින් පිටින් ආපු පේෂන්ට් කෙනෙක්ගෙන් නිකමට තමිල් වලින් ඇහුවා ඇයි අම්මා මේ දවස්වල අවුරුදු නැද්ද කියලා. මේ අම්මා මට කියනවා මේ අවුරුදු වගේ නෙමෙයි මිස් තුවාලේ හොඳ වෙන එක තමයි වැදගත් කියලා. අනේ ඉතින් ඔය විදිහටම සුගර් හැමත් කන්ට්‍රෝල් කරගෙන හරියට බෙහෙත් එක හැම අරන් ඉන්නවා නම් තමයි හොඳ. ඉතින් අද උදේ එච්චර පේෂන්ස්ලා හිටියේ නැති නිසා අපේ උදේ වැඩ ටික ඉවරුණාට පස්සේ ටිකට් වැඩ ටිකත් කරන්න පටන් ගත්තා. එතකොට හවස ණයට ලේසියිනේ. මේ මගේ තමිල් යාළුවත් එක්ක බෑ. එයා මට විහිළු කරනවා මං වීඩියෝස් ගද්දි. ඔන්න මං ඔෆ් වෙලා යන්න කලින් day and night report එකක් ලියුවා. මෙන්න මේ විදියට ඔෆ් වෙලා යන්න කලින් මේසෙත් ලස්සනට අස් කරලා යන්න ඕනේ. එතකොටනේ ඊළඟ ඩියුටියට එන එක්කෙනාට වැඩ කරන්න ආස හිතෙන්නේ. ඉතින් ඔන්න උදේ ඉඳලා කරපු වැඩ ගැන කිව්වොත් එහෙම මුලින්ම ඉන්සියුලින් දෙන්න ඕන පේෂන්ස්ලා ඉන්නවනේ. එයාලගේ බ්ලඩ් ෂුගර් බලලා ඉන්සියුලින් දුන්නා. ඊට පස්සේ වෝඩ් රවුන්ඩ් එකක් ගියා. වෝඩ් රවුන්ඩ් එකෙන් පස්සේ තුවාල බලනවනේ. ඊට පස්සේ ඒ වෝඩ් පේෂන්ස්ලාටයි තව අපේ රිවිව් පේෂන්ට්ලා ඉන්නවනේ එයාලටයි එයාලගේ තුවාල වලට බෙහෙත් දැම්මා. ඊට පස්සේ තව සූචර් රිමූවිං තිබ්බා, ඩ්‍රේන් රිමූවිං තිබ්බා. ඊට පස්සේ බ්ලඩ් ගන්න තිබ්බා. ඊළඟට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් තිබ්බා. ඊට පස්සේ IV ඉන්ජෙක්ෂන් දෙන්න තිබ්බා. ඇති තව කරපු වැඩ තිබුණා. වීඩියෝ එක දික් වෙනවා. දැන් මං ඔෆ් වෙන්න තමයි යන්නේ. ඔෆ් වුණාට ඉතින් ආයෙම එන්න ඕනි. එතකොට මම ක්වාටර්ස් එකට ගිහිල්ලා කෑම හැම උයලා කෑම කාලා වොෂ් එකක් එහෙම දාගෙන ආයෙම ලෑස්ති වෙලා නයිට් ඩියුටි එකට එන්න ඕනි. දැන් වෙලාව හවස 1:15ට විතර ඇති. ඉතින් ළමයි ඔක්කොම එකතු කරගෙන ක්වාටර්ස් එකට යද්දි වෙලාව හවස 2 විතර වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා මගේ ඔක්කොම වැඩ ඉවර කරගෙන හවස 6:00 වෙද්දි ආයෙම නයිට් ඩියුටි එකට යන්න මම ලෑස්ති වෙලා ඉන්න ඕනි. ආවා පේනවනේ ජීවිතේ වෙලාවකට මොනතරම් දුෂ්කරයි වගේ පෙනුනත් ඔයාලත් මං වගේ hina වෙලා වැඩ කරන්න. ඔන්න ඉතින් මම කැම ටික හදන්න පටන් ගත්තා. තේ එකක් බොන්නත් ඕනේ වගේ. ඉතින් වතුර ටිකකුත් උණු කරලා ගමු. ලොකු දේවල් හදන්න වෙලා නැහැ. ඉතින් පරිප්පුවක් හදලා කරවලේක් තෙල් දාලා ගන්න තමයි යන්නේ.
ටික නම් හදලා ඉවරයි. උදේට කාලා ගියත් නෑනේ. හරීම බඩගිනි. ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා කෑම කන්න ඕනේ. රැට කන්නත් කෑම එකක් ගත්තා. ඉතින් හවස ලෑස්ති වෙනකොට ටිකක් කලබලයිනේ. මට වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඉතින් ආයෙම මම නයිට් ඩියුටියට යනවා. ඉතින් දැන් වෙලාව පාන්දර 2යි. අද මාත් එක්ක ඉන්නේ මගේම බැජ් එකේ මගේ යාළුවෙක්. ඉතින් ඔන්න මගේ දුකට සැපට ඉන්න මගේ යාළුවා රෙස්ට් එකට ගියා. දැන් ඉතින් මං විතරයි වෝඩ් එකේ ඉන්නේ. මං ඉතින් මෙතන වෝඩ් එක හොඳට පේන නිසා මෙතෙන්ට වෙලා මුළු වෝඩ් එක දිහාම බලාගෙන ඉන්නවා. මේ අපේ වෝඩ් එකේ ආච්චියෙක් ඉන්නවා. ඒ ආච්චිට හැමදාම පාන්දරට තමයි යෝගට් කන්න ඕනේ වෙන්නේ. දැන් ඉතින් මට කිව්වා යෝගට් ගෙනත් දෙන්න කියලා. දැන් මම මේ ආච්චිව හොයාගෙන යනවා. පේෂන්ලා සාපේක්ෂව අඩු වුණාට එක පේෂන් කෙනෙක් ඉන්නවා. එයාට පැයෙන් පැයට මොනිටරින් දාන්න ඕනි. ඒ ගමන් මං එයාවත් බලාගෙනම ආවා. දැන් ඉතින් මං සුපුරුදු පරිදි පාන්දරට කරන්න තියෙන ඩොකියුමන්ටේෂන් වල ටික ඉවර කරලා අපේ වයිට් බෝඩ් එකක් තියෙනවනේ. ඒකේ හෑන්ඩින් ඕවර් ටික ලියලා ඉන්ජෙක්ෂන් ටික දෙන්න පටන් ගන්න ඕනේ. වෙලාවකට මම කොච්චර බිසි වුණත් මම මේ YouTube channel එක කරන නිසා ඒක මට හරිම සතුටක්. නිකන් මගේ ස්ට්‍රෙස් රිලීස් වෙනවා වගේ තමයි මට හිතෙන්නේ. ඉන්ජෙක්ෂන් ටික දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. අද නම් වෙනදා වගේ ගොඩාක් නැහැ. ඒක නිසා ඉතින් මටත් සතුටුයි. අපි දෙන්න ඕන ඉන්ජෙක්ෂන් වර්ගේ සහ ප්‍රමාණය දැනගන්න ඕන නිසා පොතක ලියනවා. පොත බලලා අරගෙන පස්සේ ටිකට් එක බලලා දෙනවා. මේ දැන් තියෙන මෙරපණම් එක හරි කියුට් අප්පා. ඒකේ මූඩි පින්ක් කලර්. ඒක නිකන් ගෑනු ළමයිටම හදපු එකක් වගේ. ලස්සනයිනේ. අද ඉතින් මම මේ නිවිසනසිල්ල ඔයාලට පෙන්න ඉන්ජෙක්ෂන් එක ගන්න මේ අද පේෂන්ලා අඩු නිසා. නැත්තම් ඉතින් මේවා කරන්න හම්බෙන්නේ නැහැ. කමක් නැහැ. ඉතින් දැකලා නැති නිසා ඔයාලත් ආසද්දිනේ බලන්න. දැන් නම් පේෂන්ස්ලා සුවසේ නිදී ඉතින් ඒ වුණාට මම මේ ඉන්ජෙක්ෂන් ගන්න ගමන් පොඩ්ඩක් වෝඩ් එක දිහාත් බලාගෙන තමයි ඉන්නේ. මෙන්න මේ මූඩි වලින් ගන්න පුළුවන් වැඩක් දන්නවා නම් කියන්නකෝ. සමහර අය මේව එකතු කරගෙන යනවා. මොකටද කියලා මම දන්නේ නැහැ. හරි ඔන්න ඉන්ජෙක්ෂන් ටිකක් දීලා බ්ලඩ් ටිකක් අරගෙන ඇකියුට් සයිඩ් එකේ බෙඩ්ස් ටිකක් හදලා පේෂන්ට් ගැන ඒ වැඩ ටික බලලා ඉන්ජෙක්ෂන් රොලියත් මෙන්න මේ විදිහට ලස්සනට අස් කරා. මගේ යාළුවා අනිත් වැඩ ටික කරා.
දැන් ඉතින් මම ආයේ මෝර්නින් ඩියුටි එකක් කරන්න එපයි. මම මේ රෙස්ට් රූම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ආයෙම මෝර්නින් ඩියුටි එකට ලෑස්ති වුණා. දැන් ඉතින් යා සයින් කරන්නත් ඕනේනේ. ඔන්න මේ තමයි 14 වෙනිදා උදේ. ඉතින් අපි වැඩ අල්ලන නැගත එන්න කලින්ම වැඩ අල්ලගෙනම තමයි 14 වෙනිදා දවස පටන් ගත්තේ. අද නම් හොස්පිටල් එක ටිකක් සාමකාමී. ඉතින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිව්වට ටැමිල් අය නම් වැඩිපුරම සමරනවා කියන්නේ තයි පොංගල් තමයි. ඒ වුණාට අනේ අපේ වෝඩ් එකේ තමිල් මිස් කෙනෙක් එයාලගේ ගෙදර හදපු කැවිලි වර්ග අපිටත් එක්ක ගෙනාවා. අපිට ඉතින් හරිම සතුටුයි. අපේ HO ඩොක්ටර්ට අපේ යාළුවෙක් කියලා ස්පයිසි මොන හරි ගිහින්න කියලා ඔන්න ඉතින් එයා අපිට මුරුක්කු ගෙනල්ලා. අපි ඉතින් උදේ අපේ අත්‍යවශ්‍ය අර්ජන්ට් වැඩ ටික ඉවරුනාට පස්සේ මේ කැවිලි වර්ග ටික කාලා රස බැලුවා. මේවට කියන්නේ කචාන් බිස්කට් කියලා. ඒ කියන්නේ කචාන් කියන්නේ ටැමිල් වලින් රටකචු වලට. මේක රටකචු වලින් හදන බිස්කට් එකක්. මේක ඇතුලේ රුලන් තිබුණේ. ඉතින් මේ තියෙන්නේ පොංග. ගෙදරින් දුරින් ඉන්න අපිට මේ වගේ දෙයක් ලැබෙනකොට හරිම සතුටුයි ඉතින්. ඊට පස්සේ වැඩ ගොඩක් තිබ්බා ඉතින් ඒවා ඔක්කොම වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ මම ඔෆ් වෙලා ගිහිල්ලා චුට්ටක් වෙලා නිදාගෙන ඉඳලා ආයෙම වැඩට යන්න ලෑස්ති වුණා. මොකද 14 වෙනිදා හවසත් මට නයිට් එකක් තමයි තිබ්බේ. නයිට් එකයි මෝර්නින් එකයි දෙකම කරලා ආයෙම ගිහින් උයනවා කියන්නේ ඉතින් හරිම අමාරුයි. ඒක නිසා ඉතින් මම යුවේ නෑ. ගිහිල්ලා රෙස්ට් එකක් අරන් ටිකක් නිදාගත්තා. නිදාගෙන නැගිටලා කිරි එකක් එහෙම බීලා ආයෙම ලෑස්ති වෙලා නයිට් ඩියුටියට ආවා. මේ නල්ලූර් කෝවිල ගාව අද නම් සෙනග ගොඩක් වැඩි. අද අවුරුදු දවසනේ. අද ඉතින් ටැමිල් අය කෝවිල් එනවා. මම ඉතින් සුපුරුදු පරිදි ඩියුටි වාර්තා කරනවා. අද රාත්‍රිය හරිම නිසංසලයි. ඉතින් වෝඩ් එකෙත් කිසිම ප්‍රශ්නයක් නොවේවා කියලා හිත මම වෝඩ් එකට යනවා. අපේ මොනිටරින් පේෂන් අදත් ඉන්නවා. මං යද්දි ඔක්කොම ඒවා ගලවගෙන මං ඉතින් ඔක්කොම දාලා එයාවත් බලලා ආවා. මේ අදත් අපේ පාන්දර යෝගට් කන ආච්චි ආවා. ඔන්න මම වෙනදා වගේම වැඩ ටික ඉවර කරා. ඉතින් දන්නේම නැතුව 15 වෙනිදා උදා වුණා. ඉතින් මම අද උදේ 7ට ඔෆ් වෙනවා. ඔෆ් වෙලා ආයෙ මම ඊවිනිං ෂිෆ්ට් එකට එන්න ඕනේ. ඒ කියන්නේ මම හවස 1 වෙද්දී ආයෙම ඩියුටි එන්න ඕනේ. මට කිරිබත් ටිකක් කන්න තිබ්බනම් හොඳයි වගේ කියලා හිතුණා. මං ඉතින් ක්වාටර්ස් එකට ඇවිල්ලා ඊවිනිං ෂිෆ්ට් එකට යන්න කලින් කිරිබත් ටිකක් හදාගත්තා.
කිරිබත් හැදුවට ලුණු මිරිසක් රසට හදාගන්න මං ගාව බඩු තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මම ලුණු කපලා දාලා සීනි සම්බල් එකක් වගේ එකක් හැදුවා. හැබැයි අවුලක් ගියේ නැහැ, හොඳට තිබුණා. එහෙනම් මං ආයෙම ලෑස්ති වෙලා මගේ ඊවිනිං ෂිෆ්ට් එකට යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ 13-14 දවස් දෙක ගත වුනේ. ඕගොල්ලන්ට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ vlog එක මම ඉවර කරනවා.